හයි කොහොමද ඔයාලට? ඉතින් මං හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. එන්න අදත් යන්න මාත් එක්ක එළියට. ඉතින් මේ නම් ෆ්‍රයිඩේ හවසක තමයි මේ ක්ලිප්ස් ටික මං ගත්තේ. මගේ බර්ත්ඩේ එකට කලින් දවසේ හවස. ඉතින් මං අද යන්නේ මගේ බර්ත්ඩේ එකට ක්ලිප්ස් ගන්න. ඉතින් යමු අද මම මොනවාද ගන්න කියලා බලන්න. 5:04 දැන් වෙලාව. ඔයාගේ වයිස් එකක් තියෙනවා. වැඩ ඉවර වෙලා ඇවිල්ලා හවස තමයි මේ අපි එළියට ආවේ. අද හරිම සෙනග. ඇත්තටම කියනවා නම් මම නෙමෙයි ගිෆ්ට්ස් ගත්තේ, මට ගිෆ්ට්ස් අරන් දුන්නා. ඉතින් මොනවාද ඉතින් මට අරන් දුන්නේ කියලා බලන්නකෝ. මුලින් ඉතින් මට අරන් දෙන්න එක්කන්ගේ ෂූස් දෙකක්. ඉතින් මම ආසාවෙන් හිටියා නිව් බැලන්ස් එකේ ෂූස් දෙකකට. ඉතින් එයා එක්කන් ගිහිල්ලාම ඉතින් මට අරගන්න කියලා කිව්වා ඔයා කැමති දෙකක්. ඉතින් අපි මේ ෂූස් තියෙන ෂොප්ස් දෙක තුනකට ගියා. මොකද හොඳ ලස්සන දෙකක් තියෙනවද බලන්න. බලමු ගිහිල්ලා මම මොකද ගන්න කියලා. මට ආස දෙකක් තියෙනවා. ගෙස් කරන්න. මෙන්න මේ දෙක ආසයි. මට මේ නිව් බැලන්ස් එකේ ෂූස් දෙකක් තමයි ආස. තියෙනවා. මේකද ලස්සන ගෙස් කරන්න මම මොකක්ද ගත්තේ කියලා. බලන්න චූටියගේවත් තියෙනවා. මේකේ සයිස් එක බලන්න මගේ අත්තේ සයිස් එක නේ. මේගොල්ලන්ගේ බලන්නකො මේ. මන් දෙකක් බැලුවා. බලමු එක හරියයිද කියලා මට. මම කිව්වේ මෙන්න මේ දෙක. හසරදි කෝලමු අමතින් පිපුණා කිංකිණි නාදදී නිල්වන්නෙත් විලේ කැල්ම කියාදරේ උමරදරේ නුවන් පිරීතුරන් සුන්දට හරිදේ පුදයි ජීවිතේ කෙකුල කියාදරේ. හිතෙනවා මේ දෙක මට ලස්සනයි කියලා. මම මෙන්න මේ දෙක තමයි ගත්තේ. ඔයගොල්ලෝ මොකද කියන්නේ ලස්සනයිද? මේක ලස්සනයි බලන්න. ඊට පස්සේ අපිට පර්ෆියුම් එකක් ගන්න. බලමු ගිහිල්ලා දැන් අපි යන්නේ Sephora එකට. බලමු මේකේ මොනවාද මට ගැලපෙන පර්ෆියුම් එකක් තියෙයිද කියලා. Sephora එකට යමු. මේ අද අවුට්ෆිට් එක. මෙතනට ගිහිල්ලා මම පර්ෆියුම්ස් බලනවා නිකන් මට ඔළුව කැක්කුම හැදුනා. ඒ චොට්ට මේවල සුවඳ මාරම මන්නන් දන්නේ මට පිස්සු හැදෙනවා. ඉතින් මං කොහොම හරි එකක් සිලෙක්ට් කරගත්තා. මෙන්න මේක තමයි මං ගත්තේ අන්තිමටම. මං හරිම ආසයි පර්ෆියුම්ස් වලට. මං හරිම ආසයි ඒව එකතු කරන්න. ඔයාලත් එහෙමද? ඇත්තටම මෙන්න මේක තමයි මම ආසයින් හිටියේ. ඒක try කරාන් පස්සේ මට ඒක එච්චරටම සෙට් වුණේ නැහැ.
අර මං ආස ෆෘටි අන්න ඒ වගේ ස්මෙල් එකක් තියෙන පර්ෆියුම් එකකට. ඊට පස්සේ මට ලිප්ස්ටික් එකක් ඕන වුණා. ඊට පස්සේ මං ඒකත් ගත්තා. මං ගාව කලින් තිබුණ ලිප්ස්ටික් එකේම ළඟින් යන ෂේඩ් එකක් තමයි ගත්තේ. ඊට පස්සේ මං ඒ ටිකත් ගත්තා. ඊට පස්සෙම අපි ගියේ ඩිනර් ගන්න. ඇත්තටම ඒ ටික සිලෙක්ට් කරනත් හෙන ටයිම් එකක් ගියා මට. තමයි අපි ඕඩර් කරේ. මේ තියෙන මගේ කෑම එක. කාලා එන්නම් එහෙනම්. ඉතින් මං ඊට කලින් දවසේ මගේ නේල්ස් කරා. මං ඒකෙත් පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ඉතින් ඒකත් මේකට මං ඇඩ් කරා. ඇත්තටම මට ඕන වුණේ බර්ත්ඩේ එකටයි ක්‍රිස්මස් එකටයි මැච් වෙන නේල්ස් කරගන්න. මට ඕන වුණේ ඇත්තටම කියනවා නම් සිම්පල් විදිහට නේල්ස් කරගන්න. බලන්නකෝ ඉතින් මං කරාට පස්සේ නේල්ස් මට මැච් වෙනවද කියලා. මේ තියන්නේ ෆයිනල් ලුක් එක නේල්ස් වල. මං හිතනවා ඒක ලස්සන ඇති කියලා මට. මගේ බර්ත් එක දවසේ මට පොඩි සර්ප්‍රයිස් එකක් හම්බුණා. මේ දකින්නේ ඔයාලා ඒක. ඉතින් මං ඒ වෙලේ ගොඩාක්ම සතුටු වුණා. ඒ වගේම ගොඩාක් පුදුම වුණා ඒක දැක්කම. ඉතින් බලන්නකෝ. ඉතින් මේ විදිහට අපි කේක් එකත් මගේ කපලා ඒකත් අපි රස බලලා ඊට පස්සේ ඉතින් අපි ඊළඟට ගියා රෙස්ටොරන්ට් එකකට ඩිනර් එක ගන්න. මගේ බර්ත්ඩේ එක දවසේ ඩිනර් එක ගන්න. ඉතින් එතන කෑමත් හරිම රසයි. මාරම රසයි. මම හරියටම කැමති වුණා ඒ කෑමට. ඉතින් ඒගොල්ලොත් මගේ බර්ත්ඩේ එක දවසේ හින්දා එයාලත් පොඩි චීස් කේක් ස්ලයිස් එකක් මට මේ විදිහට දුන්නා. මගේ බර්ත්ඩේ එක දවසේ හින්දා. ඉතින් ඒ විදිහට මගේ දවස එතනින් ඉවර වුණා. ඇත්තටම මේක පොඩි vlog එකක්. මේක බලන් හිටපු ඔයාලා හැමෝටම thank you.